අයිබෝවන් ඔබ සියලු දෙනාටම සුපම සුප දවසක් කියලා ඩ්‍රීමර්ස් අපි ආදරයෙන් අදත් ඔයාලව පිළිගන්නවා. මේ වීඩියෝ එක ටිකටම බලනවද නැද්ද කියලා තීරණය කරන්න කලින් මට තත්පර 30ක් දෙන්න. මොකද අද මේ වීඩියෝ එක ඔයාලගේ ළඟට ආවේ අහම්බෙකින් නෙවෙයි. ඔයාද මේ වීඩියෝ එක දැක්කේ මේ පණිවිඩය ඔයා වෙනුවෙන්ම විශ්වයෙන් එවපු නිසායි. ඒ වගේම මේ වීඩියෝ එක මැදදී ඔයා ඉතාම බලගතු විශ්වීය භාවනාවකට යොමු වෙනවා. මේ වීඩියෝ එක අවසානයේ දක්වා බැලුවා කියලා ඔයා කවදාවත් පසුතැවෙන්නේ නම් නැහැ. මේක සමහර විට ඔයාගේ හැම ප්‍රශ්නයකටම විසඳුම වේවි. ඔයාගේ හැරවුම් ලක්ෂ්‍ය වේවි. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් අදත් හරිම ලස්සන දවසක්. අද මම කියනවා ඔයා මේ වීඩියෝ එක දැකලා තියෙන්නේ පර්ෆෙක්ට්ම වෙලාවේදී. මේ තමයි හරිම වෙලාව ඔයාට මේ වීඩියෝ එක ලැබෙන්න. මේ වීඩියෝ එක ගැන කියනවා නම් මේක ටයිම්ලස් වීඩියෝ එකක්. ඒ කියන්නේ මේක ඕනෑම කාලයකදී ඔයා අතටපත් වෙන්න පුළුවන්. ඔයා මේක අද බැලුවත්, තව මාසෙකින් බැලුවත්, තව අවුරුද්දකින් බැලුවත් මේ පණිවිඩයේ වටිනාකම නම් අඩු වෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක ඔයාගේ අතටපත් වෙන්නේ ඔයාට මේ විශ්වයේ පිහිට, විශ්වයේ මඟ පෙන්වීම වැඩියෙන්ම අවශ්‍ය වෙලා තියෙන මොහොතකයි. මේක ඔයා අතටපත් වෙන්න හේතුව මේ ලෝකේ ඉන්න කෝටි ගාණක් මිනිස්සු අතරින් විශ්වය ඔයාව තෝරගෙන තියෙනවා මේ පණිවිඩය ඔයා අතට ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. මේ ටිකේම ඔයා විඳපු ඉවරයක් නැති ප්‍රශ්න, ඔයාගේ හිත ඇතුලේ නිහඬව දරාගෙන හිටපු වේදනාව, ඔයා කාටවත්ම නොකියපු බලාපොරොත්තු කඩවීම, ඒ හැමදේම විශ්වය දැකලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක ඔයාගේ අතට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් සතුටු වෙන්න. විශ්වය ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයා මේ විශ්වයේ ආශිර්වාදය ලැබුණු කෙනෙක්. මේ විශ්වය ඔයාට යන්න ඕන හරි පාර පෙන්වලා දෙනවා. නිතරම ඔයත් එක්ක පිටිපසින් ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න. ඔයා ආරක්ෂිතයි. ඔයා තනි නැහැ. ඒ වගේම මේ හරි පාර ඔයාලට පෙන්වලා දෙන්න, විශ්වයේ පණිවිඩ ඔයා ගාවට අරන් එන්න ඩ්‍රීමර්ස් අපිත් ඔයත් එක්කම ඉන්නවා. ආයෙත් මතක් කරනවා මේ වීඩියෝ එක ඔයාගේ අතට ලැබුණේ හරිම වෙලාවේ. ඉතින් මේ පණිවිඩය හරහා ඔයාට තේරුම් යයි ඔයා කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද, කොයිතරම් වටින කෙනෙක්ද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක මැදදී ඔයා ඊටාම බලගතු විශ්වීය භාවනාවකට යොමු වෙනවා. ඒ නිසා මගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එක කිසිම තැනකින් ස්කිප් කරන්න එපා. අවසානයේ වෙනකල්ම ඊටාමත් සාමකාමී තැනක ඉඳගෙන හිතේ සැහැල්ලුවෙන් අවධානයෙන් සවන් දෙන්න. ඔයා මේ වෙලාවේ කාර්යබහුල තැනක ඉන්නවා නම්, නැත්නම් මේ පණිවිඩය සම්පූර්ණ අවධානය දෙන්න බැරි තත්වයක ඉන්නවා නම් මේ වීඩියෝ එක සේව් කරගෙන නිදහස් වෙලාවක නැවත අහන්න කියලත් ආදරයෙන් මතක් කරනවා. මොකද ඔයා ඒ වගේ සිටුේෂන් එකක ඉන්නවා නම් මේ වෙලාවේ ඔයා මේ වීඩියෝ එක ඇහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ විශ්වීය පණිවිඩය සවන් දීමට හා බලගත් විශ්වීය භාවනාව සිදු කිරීමට අනිවාර්යෙන්ම ඔබේ අවධානය හා හිතේ සැහැල්ලුව අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයාට ඒ ආපු විශ්වීය පණිවිඩයට යන්න කලින් කියන්න ඕන විශේෂ දෙයක් තමයි ඔයා ට්‍රාන්ස්ෆෝමේටිව් ස්ටේජ් එකකට ඇතුල් වෙන්න නියමිතයි. ඒ පරිවර්තන අවධිය සම්පූර්ණ වෙන්නේ තව දින 7ක් වගේ කාලයක් ඇතුළතදී. මේ විශේෂ විශ්වීය පණිවිඩයත් ඔයා කරන භාවනාවත් එකට එකතු වෙලා ඔයාට ඒ අලුත් ගමනට ඇතුල් වෙන්න ශක්තිය ලබා දේවි. ඔයා මේ වීඩියෝ එක කවද බැලුවත්, කොයි වෙලාවෙ බැලුවත් ඒ දවසේ ඉඳන් ඔයාගේ පරිවර්තනයෙන් ගමන ආරම්භ වෙනවා. ඒකට හේතුව තමයි ඔයා ගොඩක් කාලෙක ඉඳන් ඔයාගේ මනස රීප්‍රෝග්‍රෑම් කරන්න, නැවත සකස් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔයාගේ ඇතුළාන්තයේ තිබුණු ඍණාත්මක සිතුවිලි ඉවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ඍණාත්මක මිනිස්සු, නරක පුරුදු ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසාම ඔයා දැන් ඉන්නේ වර්ධනය වෙන අවධියක. පහුගිය කාලේ ඔයා විඳපු ප්‍රශ්න, තනිකම, බලාපොරොත්තු කඩවීම, ඒ හැමදේම ඔයාට ලොකු පාඩමක් උගන්වලා තියෙනවා.
අන්න ඒ නිසා තමයි ඔයාගේ මනස දැන් ශිෆ්ට් වෙන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අද මේ වීඩියෝ එක ඔයාගේ අතට ලැබුණේ. මේ හරහා ඔයාට 6 possibilities, ඒ කියන්නේ විශාල අවස්ථා, අලුත් දොරටු විශ්වයෙන් විවෘත වෙන්න නියමිතයි. ඒ නිසා ඉදිරියේදී ඔයා වෙනුවෙන්ම විවෘත වෙන්න යන ඒ අවස්ථාවන් පිළිගන්න, ඔයාගේ හිත විවෘත කරගන්න කියලා මේ විශ්වය ඔයාට ආරාධනා කරනවා. ඉතින් දැන් තමයි වෙලාව ඔයාගේ හිත ඇතුළේ තියෙන ඒ ඍණාත්මක සිතුවිලි, බිය, සැක අතහැරලා ඔයාවම විශ්වාස කරන්න පටන් ගන්න. මොකද ඔයාගේ ජීවිතය දැන් ලස්සනට ගලාගෙන යන්න පටන් ගන්නවා. අලුත්ම ප්‍රතිහාරයක්, අලුත්ම වාසනාවක් ඔයාගේ ජීවිතයට ළඟා වෙමින් පවතිනවා. ඒ නිසා අද ඉඳන් මේ වීඩියෝ එකේ කියන හැම පියවරක්ම කිසිම තැනක් මග නොහැර ඉතාමත් සංයමයෙන්, අවධානයෙන් ඒ විදියටම කරන්න. මොකද අද පටන් ගන්න මේ පුංචි වෙනස ඔයාගේ ජීවිතයේ ලොකුම වෙනස වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඔයාට ලැබුණු විශ්වීය පණිවිඩයට සවන් දෙමු. සංසුන් මනසින් මේ විශ්වීය හඬට සවන් දෙන්න. මගේ ආදරණීය දරුවා, ටික වෙලාවකට හැමදේම අමතක කරලා මගේ මේ හඬට විතරක් සවන් දෙන්න. මම දන්නවා මේ දවස්වල ඔයාගේ හිත මොනතරම් බරද කියලා. සමහර දවස්වල හේතුවක් නැතුව ඔයාට හිත රිදෙනවා. හැමෝම අතරේ ඉඳලත් තනියම ඉන්නවා වගේ දැනෙනවා. ඔයා hina වෙලා හිටියත් ඒ hinaව ඇතුලේ තියෙන වේදනාව මම දැක්කා. කාටවත් නොකියපු බයවල්, නිදාගන්න කලින් හිතට එන ප්‍රශ්න, මගේ ජීවිතේ ඇත්තටම වෙනස් වෙයිද? මටත් කවදා හරි සතුටින් ඉන්න ලැබෙයිද? මම උත්සාහ කරන තරම් ඇයි මට ප්‍රතිඵල නැත්තේ? මේ හැම ප්‍රශ්නයක්ම ඔයා හිත ඇතුලේ නිහඬවම අහපු හැම රාත්‍රියකම මම ඔයාට සවන් දුන්නා. ඔයා වෙහෙසටපත් වෙලා කියලා මම දන්නවා. හැම වෙලාවෙම ශක්තිමත් වෙන්න, රඟපාන්නත් මහන්සි කියලත් මම දන්නවා. සමහර අය ඔයාව අත්හැරලා ගියා. සමහර අවස්ථා ඔයාට අහිමි වුණා. සමහර දේවල් ඔයා හිතපු විදියට සිද්ධ වුණේ නැහැ. ඒ නිසාම ඔයාවම සැක කරන්න පටන් ගත්තා. සමහර විට වැරදි කෙනා මමද කියලා හිතපු දවස් තිබුණා නේද? හැබැයි මගේ ආදරණීය දරුවා, ඔයා කිසිම දවසක තනි වෙලා හිටියේ නැහැ. හැම කඳුලක්ම, හැම සුසුමක්ම, හැම නිහඬ රාත්‍රියකම මම දැක්කා, මම බලාගෙන හිටියා. මොකද ඔයා වෙනස් වෙමින් හිටියා. ඔයාට නොදැනීම ඔයාගේ ඇතුළාන්තය ශක්තිමත් වෙමින් හිටියා. ජීවිතය ඔයාව බිඳ දාන්න නෙමෙයි, තවත් උසකට අරගෙන යන්න සූදානම් කළා. ඉතින් දැන් තවත් බය වෙන්න එපා. පහුගිය කාලේ තියා හැරිලා බලලා ඇයි මට මේ හැමදේම උනේ කියලා තවත් ඔයාට දොස් කියන්න එපා. මොකද ඔයා පසු කරගෙන ආපු හැම අභියෝගයක්ම අද ඉන්න ඔයාව නිර්මාණය කළා. ඔයා හිතනවට වඩා ඔයා ගොඩාක් ශක්තිමත්. ඔයා හිතනවට වඩා ඔයා ගොඩාක් වටින කෙනෙක්. ඒ වගේම ඔයා හිතනවට වඩා ඔයාගේ ජීවිතේ ලස්සන දේවල් තවමත් ඉස්සරහට එන්න තියෙනවා. ඒ නිසා අද ඉඳන් පරණ බිය, පරණ වේදනාව, පරණ සැක ටිකෙන් ටික අතහරින්න. ඒ වෙනුවට බලාපොරොත්තුව තෝරගන්න, සාමය තෝරගන්න, ආදරය තෝරගන්න, ඔයා ගැන විශ්වාසය තෝරගන්න. මම හැම මොහොතකම ඔයාගේ හදවතේ බලාපොරොත්තුව නිවෙන්න නොදී නිහඬවම ඔයා ළඟ ඉන්නවා. ඔයා එක පියවරක් ඉස්සරහට තියෙන හැම වෙලාවකම මමත් ඔයත් එක්ක ඒ පියවර තියෙනවා. ඒ නිසා තනිව මේ ගමන යන්න වෙනවා කියලා කවදාවත් හිතන්න එපා. අඳුරුම රාත්‍රියටත් උදෑසනක් තියෙනවා. ඒ වගේම දුෂ්කර කාලයටත් අලුත්
ආරම්භයක් තියෙනවා. ඒ අලුත් ආරම්භය ඔයාගේ ජීවිතයටත් ලංවෙමින් පවතිනවා. ඒ නිසා හදවත විවෘත කරන්න. ගැඹුරින් හුස්මක් ගන්න. ඉදිරියට එන යහපත් දේවල් සාමයෙන් පිළිගන්න සූදානම් වන්න. මොකද අද මේ මොහොතේ ඉඳන් ඔයාගේ හිත ඇතුලේ පටන් ගන්න මේ පුංචි වෙනස හෙට දවසේ ඔයාගේ ජීවිතයේ ලොකුම වෙනසේ ආරම්භය වෙන්න පුළුවන්. ඉතින් hina වෙන්න බලාපොරොත්තු තියාගන්න. ජීවිතය විශ්වාස කරන්න. ඒ වගේම ඔයාවත් විශ්වාස කරන්න. මම හැමදාම ඔයත් එක්කම ඉන්නවා. ඔයා කිසිම දවසක තනි නෑ. දැන් මේ ආලෝකය ඔයාගේ හදවතට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. දැන් ඔයාට තේරෙනව නේද ඔයා කොච්චර ආරක්ෂිතද කියලා? ඔයා කිසිම දවසක තනි වෙලා හිටියේ නැහැ කියලා. මේ මොහොතේ මේ සංසුන් ශක්තිය, මේ ආදරය, මේ සාමය සම්පූර්ණයෙන්ම ඔයාගේ හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. එහෙනම් අපි දැන් අපේ බලගතු විශ්වීය භාවනාවට සමවැදෙමු. දැන් ඔයා ඉන්න තැනම ඊටාම සුවපහසු විදියට ඉඳගන්න. දැන් දැස් සෙමින් පියාගන්න. ඔයාගේ දෙයත් ලිහිල් කරගන්න. ඔයාගේ උරහිසවල තිබුණු බර ටිකෙන් ටික පහළට ගලාගෙන යනවා කියලා දැනෙන්න අරින්න. දැන් ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් ඒ හුස්ම පිට කරන්න. නැවතත් ගැඹුරින් හුස්මක් ගන්න. සෙමෙන් ඒ හුස්ම පිට කරන්න. මේ හැම හුස්මක් එක්කම ඔයාගේ හිත තවත් සංසුන් වෙනවා. තවත් නිදහස් වෙනවා. තවත් සැහැල්ලු වෙනවා. දැන් මම මේ කියන ඩේලි ඇෆ්‍රමේෂන් ටික ඔයා මං කිව්වට පස්සේ හොඳට අහන්න ඉඳලා හිතින් කිය. මම සුරක්ෂිතයි. මම සංසුන්්‍ය. මම මගේ පරණ බිය අතහරිනවා. මම මගේ පරණ වේදනාව නිදහස් කරනවා. මම මාව විශ්වාස කරනවා. ඉතා හොඳයි. දැන් ඔයාට දැනෙනවද ඔයාගේ හිත ටිකෙන් ටික සැහැල්ලු වෙනවා. හරියට ලොකු බරක් බිම තියලා වගේ. දැන් ඉදිරියට එන හැම යහපත් දෙයක්ම පිළිගන්න ඔයාගේ හදවත විවෘත කරන්න. මගේ ජීවිතයට යහපත් දේවල් පැමිණෙමින් පවතිනවා. මම බලාපොරොත්තුව තෝරගන්නවා. මම සාමය තෝරගන්නවා. හැම දවසක්ම මම ඊයට වඩා ශක්තිමත් වෙනවා. මගේ ජීවිතයේ අලුත් ආරම්භය මම විවෘත හදවතින් පිළිගන්නවා. ඉතා හොඳයි. දැන් තවත් එක ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම පිට කරනකොට තවමත් හිතේ ඉතුරු වෙලා තියෙන හැම බියක්ම, හැම සැකයක්ම, හැම වේදනාවක්ම ටිකෙන් ටික දිය වෙලා යනවා කියලා දැනෙන්න අරින්න. දැන් අවසාන වතාවට මාත් එක්ක මේ වචන ටික කියන්න. මම ප්‍රමාණවත්. මම ආදරයට
සුවසුයි. මම ශක්තිමත්. මම ආලෝකයෙන් පිරී ඉන්නවා. මගේ ජීවිතයට ලැබෙන හැම යහපත් දෙයකටම මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. දැන් කිසිම දෙයක් හිතන්න එපා. හුස්ම විතරක් දැනෙන්න. මේ සාමය, මේ නිහඬ බව, මේ ශක්තිය ඔයාගේ හදවතේ තව ටික වෙලාවක් රැඳෙන්න ඉඩ දෙන්න. දැන් තවත් එක ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් හුස්ම පිට කරන්න. දැන් හිත ඇතුළේ තියෙන සංසුන් බව, ඒ සැහැල්ලුව තව ටික වෙලාවක් දැනෙන්න ඉඩ දෙන්න. මතක තියාගන්න, අද ඔයාට දැනුණු මේ සාමය, මේ බලාපොරොත්තුව, මේ ශක්තිය කවදාවත් පිටින් ආපු දෙයක් නෙවෙයි. ඒ හැමදේම හැමදාමත් ඔයා ඇතුළෙම තිබුණු දේවල්. අද ඔයා කළේ ඒවා ආයෙත් මතක් කරගත්ත එක විතරයි. ඒ නිසා ආයෙත් කවදා හරි ජීවිතේ ටිකක් බරයි වගේ දැනුනොත් මේ මොහොත මතක් කරගන්න. අද දැනුණ මේ සංසුන් බව, මේ හුස්ම, මේ නිහඬ බව ආයෙත් හොයාගෙන එන්න. මොකද ඔයාට ඕන කරන ශක්තිය, ඔයා හොයන පිළිතුරු ඔයා හිතනවට වඩා ඔයාට ළඟයි. දැන් මුහුණේ පුංචි හිනාවක් තියාගෙන සෙමෙන් දැස් විවෘත කරන්න. ඒකම අද ඉඳන් ඔයාගේ දවස පුංචි හරි වෙනසකින් පටන් ගන්න. ඔයාටම ආදරයෙන් කතා කරන්න. ඔයා ගැන විශ්වාස කරන්න. පුංචි හරි හොඳ දෙයක් හැම දවසකම කරන්න. එච්චරයි. ලොකු වෙනස්කම් හැමදාම පටන් ගන්න ඔය වගේ පුංචි පියවරකින්. මේ මොහොතේ ඔයාගේ හිතට පුංචි හරි සැහැල්ලුවක් දැනුණ නම්, පුංචි හරි බලාපොරොත්තුවක් දැනුණ නම්, ඒ හැඟීම ඔයාගේම වචන දෙක තුනකින් පහලින් සටහන් කරලා යන්න. සමහර වෙලාවට ඔයා ලියන එක වචනයක් තවත් කෙනෙක්ගේ හෙට දවස වෙනස් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. අපේ මේ ගමන තවම පටන් ගත්ත විතරයි. ඉස්සරහටත් මේ වගේ සංසුන් මොහොත්, හිතට ශක්තිය දෙන පණිවිඩ, ජීවිතයට ආලෝකයක් එකතු කරන භාවනා එකට අත්විඳිමු. ඒ නිසා ඩ්‍රීම්වර්ස් අපිත් එක්ක මේ ගමන දිගටම එකතු වෙලා ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. අද දවසේ ඔයාට සාමයෙන් පිරුණු, බලාපොරොත්තුවෙන් පිරුණු ලස්සන දවසක් වේවා. තෙරුවන් සරණයි.